ඔයාලත් බව්වෙක් හරි පූසෙක් හරි ඉන්නවද? එහෙනම් ඔයත් කිනිතුරුන නැත්තම් ටික් ෆීවර් ගැන මෙන්න මේ දේවල් ටික අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. පළවෙනි එක තමයි ටික් ෆීවර් හැදෙන්නේ කොහොමද? මේ ඇති කරන්නේ රුධිර සෛල වලට ඇතුළු වෙන්න පුළුවන් පරපෝෂිතයන්. එහෙම නැත්නම් බ්ලඩ් පැරසයිට්ස් මගින්. ලංකාවේ බල්ලන්ගේ නම් ලැබිසියා ගිබ්සොනයි, හර්ෂා කේනිස්, එපර්සන් කේනිස් වගේ පරපෝෂිතයන් වර්ග ෆෘට්ස් නම්ගේ ලැබිසියා ෆීලිස් කියන පරපෝෂිතයන් වර්ගයක් ප්‍රධානවම දකින්නට තියෙනවා. දෙවෙනි කාරණාව තමයි මේ පරපෝෂිතයන් වර්ග බව්වගේ හරි පූසගේ හරි ඇඟට ඇතුළු වෙන්නේ කොහොමද කියන එක. මැක්කු කිනිතුල්ල තමයි මේ පරපෝෂිත වර්ග රුධිරයට එකතු කරන වාහකයන් වන්නේ. තුන්වෙනි කරුණ තමයි කිනිතුළුනේ රෝග ලක්ෂණ මොනවාද? උණ ක්‍රියාශීලී බව අඩුවීම, කෑම අරුචිය, මුත්‍රා තද කහ පැහැවීම, කම්පෙති විදුරු මාස් ඇස්වල රෝස පැහැති කොටස, ලේ අඩුවීම නිසා සුදු මැලිවීම, රෝගය උත්සන්න වන විට නම් විදුරු මාස් ඇස් සහ ඇඟ කහ වීම, ඒත් එක්ක වකුගඩු ක්‍රියාකාරීත්වයේ අඩාල වීම නිසා වමනය වැනි ඊට අදාළ රෝග ලක්ෂණ ඇති. අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට බඩ ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, නහයෙන් ලේ ගැලීම සහ අවසානයේ මරණය වුණත් ඇති වෙන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි මේ රෝගය හඳුනාගත හැකි ක්‍රම මොනවද? ප්‍රධානම රෝග ලක්ෂණ හරහා සහ රුධිර පරීක්ෂණ හරහා. පහ. රෝගයට ප්‍රතිකාර මොනවද? ඔයාගේ සුරතලා වෙනදට වඩා වෙනස් කියලා. ඒ කියන්නේ අසනීප ගතියකින් ඉන්නවා කියලා තේරුණ විගසන පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. ප්‍රතිකාර සඳහා යොමු වෙන පරක්කු වුණාම අක්මාව වකුගඩු සහ මුළු ශරීරයට මෙම රෝගෙන් බලපෑම් ඇති වෙන නිසා සාමාන්‍යයෙන් ලේසියෙන් ප්‍රතිකාර කරලා හොඳ කරගන්න තියෙන මේ රෝගය බොහෝ ප්‍රතිකාර කරන්නට සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි. කොච්චර බෙහෙත් කරත් ඔයාගේ සුරතලාගේ ජීවිතය රැක ගන්න බැරි තරමටම අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ රෝගයෙන් වළක්වා ගන්න පුළුවන් කොහොමද? ප්‍රධානම දේ තමයි ඔයාගේ සුරතලාගේ ඉන්න නැක්කු කිනිතුල්ලෝ ඉවත් කර ගැනීම. නැක්කු කිනිතුල්ල පාලනය කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් පෙති වර්ග, ෂැම්පූ වර්ග, ස්පොටෝන්ස් වර්ග ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔයාලා අවධානය යොමු කරලා මේ රෝගී තත්ත්වය පහසුවෙන්ම වළක්වා ගැනීමට කටයුතු කරන්න.